ආස නැද්ද දුවේ පුතේ අපේ හිතේ තියෙන කැත ගති අපෙන් අයින් වෙනවා නම්? අපිට කැත ගති තියෙනවා, නරක ගති තියෙනවා, ජරා ගති තියෙනවා. කට්ටියක් මැද කියන්න බැරි දේවල් අපේ ජීවිතවල තියෙනවා. ඒවා වලින් නිදහස් වෙන්න අපිට ඕනේ නැද්ද? ඒකෙන් ඔබට නිදහස් වෙන්න නම් මේ සුවඳ හමන මුනිවරු ළඟට යන්න. පින්වතුනි, සුවඳ මල් ඔතපු කොලෙත් සුවඳ ගහනවනේ. සුවඳ මල් ඔතපු කොලෙත් සුවඳ ගහනවා. කොලේ සුවඳ නැහැ, මල් එතුවේ කොලේ සුවඳ ගැහුවා. අපි ළඟ සුවඳ නැහැ. මේ මුනිවරු ළඟයි සුවඳ තියෙන්නේ. වැඳ වැඳ ඉන්නකොට අපෙන සුවඳක් එනවා. පැහැදිලිද? ඒ නිසා සුවඳ ඔතන කොලයක්වත් වෙන්න. එතකොට ඔයත් සුවඳ හමනවා. පැහැදිලිද? ඒ නිසා ඔබටත් මටත් මම මේකෙන් නිදහස් වෙලා නෙවෙයි. මම ඔයාලගෙන් වෙන් වෙලා නෙවෙයි. මමත් ඔයාලා ගොඩේම ඉඳගෙන බුදුන් වදින කෙනෙක්. මමත් ඔයාලා ගොඩේම ඉඳගෙන රහතුන් සොයාගෙන යන කෙනෙක්. මමත් ඔයාලා ගොඩේම ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මහා කස්සප මුනිදුට වඳින කෙනෙක්. මටත් ඕනේ සීල් සුවඳ. මටත් ඕනේ දම් සුවඳ. මටත් ඕන ගුණ සුවඳ. මටත් ඕන බුදු සුවඳ. මෙන්න මේ විරාගී මුනිවරුන්ට වැඳ වැඳ ඉන්න ජීවිතේම වැඳ වැඳ ඉන්න. මහා කස්සප මහරහතන් වහන්සේට මහා තෙද බැල ඇති අඟුලිමාල මුනිදුන්ට, සාරිපුත්ත මුනිදුන්ට, මොග්ගලම් මුනිදුන්ට, රාහුල මුනිදුන්ට වැඳ වැඳ ඉන්න. පැහැදිලිද මම මේ කියන එක? අවසානයේ මැරෙනකොට මට මේ කෙලෙස් ගින්නෙන් නිදහස් වෙන්න බැරි වුණාට මුළු ජීවිත කාලෙම කෙලෙස් වලින් නිදහස් වුණාට මං වැඳ වැඳ හිටියා. නේ? ඒකත් ඇති. අවම එතෙන්ටවත් එන්න මොනව කරන්නද?